සුබ දවසක් වාසලංකා YouTube channel එකත් එක තමයි ඔයා එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔන්න අද තවත් වීඩියෝ එකක් අරගෙන ආවා අස්වැස්ම සම්බන්ධයෙන්. ඉතින් මෙතනදි මතක් කරන්න ඕනේ දැන් ඔන්න අගෝස්තු 19 වෙන විට අස්වැස්ම පළවෙනි අදියරේ සහ දෙවන අදියරේ සුදුස්සන් සඳහා ප්‍රතිලාභීන් සඳහා ඔන්න බැංකුවට මුදල් බැර කරනවා කියලා සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය නිකුත් කරලා තිබ්බා. ඉතින් මේ වෙන විට ඔයා අගෝස්තු 19 එහෙම නැත්නම් අගෝස්තු 20 වෙන විට ඔයා උත්සාහ කරන්නට ඇති ඔයාගේ ආස්වාසුම ප්‍රතිලාභ මුදල බැංකුවට ලැබුණාද කියලා බලන්න. හැබැයි තාමත් ඔයාට නොලැබිලා තියෙන්නට පුළුවන්. ඉතින් එහෙම අය ඉන්නවනම් ඔන්න පුංචි කාරණාවක් සඳහන් කරන්නේ මේ මුදල තාමත් ඔයාගේ බැංකු ගිණුමට ලැබුණ නැත්නම් ඔයා තාමත් ඔයා පළමු වටේ කෙනෙක් නම් ඉතින් ඔයාලගේ තොරතුරු ඔයාලා තවදුරටත් සුසුකම් ලබනවාද මේ ආස්වාසුම ප්‍රතිලාභය ලබා ගන්න කියන එක මේ දිනවල සිදු වෙනවා. සංගණක කටයුතු සිදුවීම සහ තේරුම් කමිටු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදු වෙනවා. ඉතින් මේ කටයුතු 90ක් විතර මේනොට අවසන් වෙලා තිබුණත් 100%ම අවසන් වෙලා නැහැ. ඉතින් අන්නේ නිසා සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය මේ වෙන විට නිවේදනය නිකුත් කරලා තිබෙනවා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අගෝස්තු මාසේ 26 වෙන විට මේ කටයුත්ත අවසන් කරගන්න පුළුවන් වුණොත් ඔන්න සැප්තැම්බර් 30 වෙන විට මේ පළවෙනි අදියරේ පළවෙනි වටේ ප්‍රතිලාභය ලබන්න සුදුසු තැනැත්තන්ට ඔවුන්ගේ තොරතුරු යාවත් කාලනය කරලා තවදුරටත් ආස්වාසුම ගෙවීමට හැකියාව තිබෙනවාද කියන එක තීරණයක් ලබා ගත්තොත් සැප්තැම්බර් 30 වෙනිවට ඔන්න ඔබටත් නැවත ගෙවීමක් ලැබේවි. ඉතින් අගෝස්තු 19 ගෙවීම වටේදී ඔබට ගෙවීමක් ලැබෙන්නේ නැත්නම් ඔබට තවත් පුංචි කාලයක් බලාගෙන ඉන්නට සිදු වෙනවා. සමහර විට ඔබට සැප්තැම්බර් 30න් පස්සේ නැවත ගෙවීම් ආරම්භ වේවි. ඉතින් මෙන්න මේ කාරණාව සඳහන් කරන තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් සුබ දවසක් අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. ගිහින් එන්නම්.